ආයිබවන් අද අපි මේ ගැඹුරින් කතා කරන්න යන්නේ අන්තර්ජාලයේ සැරිසර ඇති ගොඩක් වෙලාවට හිතට එන ඒ වගේම වැදගත් වෙන කාරණා කීපයක් ගැන. නිර්නාමික භවය, පෞද්ගලිකත්වය, අර ඩාර්ක් වෙබ් එක කියන දේ සහ මේ එදිනෙදා පාවිච්චි කරන IoT ගැජට් වල ආරක්ෂාව වගේ දේවල්. ඉතින් අපේ අතේ තියෙන මේ මූලාශ්‍ර විශේෂයෙන්ම දේශන සටහන් ටිකක් තියෙනවා. ඒවා පාවිච්චි කරලා මේ ටිකක් සංකීර්ණ මාතෘකා සරලව තේරුම් ගන්නයි බලන්නේ. ඊටම හොඳයි. අපි එනම් පටන් ගමු. මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ නිර්නාමික භවය, ඒ කියන්නේ anonymity සහ පෞද්ගලිකත්වය, privacy කියන්නේ දෙකක් කියන එක. ඔව් ඒක පැටලෙන තැනක් තමයි. ඔව්. නිර්නාමික වෙනවා කියන්නේ අපි කරන දේ සමහර විට අනිත් අයට පේනවා. හැබැයි ඒ කවුද කරන්නේ කියලා හරියටම අඳුරගන්න බෑ. උදාහරණයක් ගත්තොත් අර තොරතුරු එළිදරව් කරන අය ඉන්නේ. whistle blowers. එයාලට ඕනේ නිර්නාමික වෙන්න. හරි. එතකොට පෞද්ගලිකත්වය කියන්නේ? පෞද්ගලිකත්වය කියන්නේ තමන්ගේ තොරතුරු. එහෙම නැත්නම් තමන් කරන දේවල් අනිත් අයට පේන්නේ නැති විදිහට රහස්‍යගතව තියාගන්න තියෙන හැකියාව. තේරුණා. ඒම බැලුවම අපි නිතරම පාවිච්චි කරන බ්‍රවුසර් වල අර ඉන්කොග්නිටෝ මෝඩ් එක තියෙන්නේ. ඒකෙන් ලැබෙන පෞද්ගලිකත්වය ඇත්තටම මදිද එතකොට? ගොඩක් අය හිතන්නේ ඒක පාවිච්චි කළාම හරි ආරක්ෂිතයි කියලානේ. ඒක තමයි. ඒක ලොකු වැරදි වැටහීමක්. ඉන්කොග්නිටෝ මෝඩ් එකෙන් ඇත්තටම නිර්නාමික වෙන්නෙත් නැහැ, පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන් රැකෙන්නෙත් නැහැ. ඒ කියන්නේ? ඒකෙන් ඇත්තටම වෙන්නේ හරිම සරල දෙයක්. ඔයා බ්‍රවුසර් එක වහනකොට ඔයාගේම කම්පියුටර් එකේ තියෙන බ්‍රවුසිං හිස්ටරි එක, කුකීස්, අර තාවකාලික ෆයිල්ස් එහෙම මැකිලා යන එක විතරයි. එච්චරද? ඔව්. හැබැයි ඔයාගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්, ඒ කියන්නේ ISP එක, එයාලට තාමත් ඔයා යන සයිට්ස් මොනවද, ඔයාගේ IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පිවිසෙන වෙබ් අඩවි වලටත් ඔයාගේ IP එක පේනවා. ඒක VPN එකක් වගේ නෙමෙයි. IP එක හංගන්නේ නැහැ. එතකොට ඇත්තරව සම්පූර්ණයෙන්ම නිර්නාමික වෙන්න ක්‍රමයක් තියනද මේ අන්තර්ජාලේ? කරන්න බැරි දෙයක්ද? බෑ කියන්න බෑ. පුළුවන්. හැබැයි ඉතින් ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන. නිකන්ම වෙන්නේ නැහැ. ඒක එක පියවරකින් කරන්න බෑ. ඒ කියන්නේ මොනවද කරන්න ඕන? ඒකට ස්තර කීපයකින් ආරක්ෂාව හදාගන්න ඕන. එකක් තමයි අර ටෝ වගේ බ්‍රවුසරයක් පාවිච්චි කරන එක. එහෙම නැත්නම් හොඳ VPN සේවාවක්. හැබැයි මතක තියාගන්න ඕන VPN එකක් ගත්තත් ඔයා VPN එකකට කනෙක්ට් වෙලා ඉන්නවා කියලා ISP එකට පේනවා. හරි. ඊළඟට sannivedanaya කරනකොට, ඒ කියන්නේ මෙසේජ් කරනකොට සිග්නල් වගේ එන්ක්‍රිප්ට් කරපු ඇප් එකක්. ඊමේල් නම් Proton Mail වගේ සේවාවක්. ඒව පාවිච්චි කරන එක. ඔව්. ඊට අමතරව තමන්ගේ පුරුදු හැම සයිට් එකකටම එකම පාස්වර්ඩ් දාන්නේ නැතුව ශක්තිමත් වෙනස් පාස්වර්ඩ් පාවිච්චි කරන එක. ඒකට අර පාස්වර්ඩ් මැනේජර් එකල් උදව් වෙයි. අනිත් වැදගත්ම දේ තමයි තමන්ගේ පුද්ගලික තොරතුරු PII කියන්නේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක වගේ දේවල් පුළුවන් තරම් ඔන්ලයින් දාන්නේ නැතුව ඉන්න එක. Google එක වෙනුවට DuckDuckGo වගේ privacy වලට මුල් තැන දෙන search engine එකත් පාවිච්චි කරන එකත් හොඳයි. සමහරු Monero වගේ නිර්නාමික cryptocurrencyත් පාවිච්චි කරනවා. හරි. මේ පෞද්ගලිකත්වෙ නැති වුණොත් මොන වගේ භයානක ප්‍රතිවිපාක දෙන්න පුළුවන්? නිකන් වෙළඳ දැන්වීම පස්සෙන් එන එක විතරක් නෙවෙයි නේද? කොහෙම්ම නෑ. එකක් තමයි අර අනන්‍යතා සොරකම්, identity theft. ඒකෙන් සල්ලි නැති වෙන්න පුරවම්, තමන්ගේ නමට කවුරු හරි ණය ගන්න පුරවම්, ක්‍රෙඩිට් රේටින් එකට බලපාන්න පුරවම්. ඊටත් වඩා අර කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියෙන් අපි දැක්කනේ ලොකු ටෙක් කම්පනීස් අපි ගැන එකතු කරන අතිවිශාල දත්ත ප්‍රමාණය. ඒවා පාවිච්චි කරලා අපිව ට්‍රැක් කරනවා, අපිට ඉලක්කගත වෙළඳ දැන්වීම් පෙන්නනවා විතරක් නෙවෙයි, සමහර විට අපිට ණයක් දෙනවාද, රසාවක් දෙනවාද වගේ තීරණ වලටත් ඒ දත්ත බලපාන්න පුළුවන්. ඒකත් අපි නොදැනුවත්වම. ඒකනම් භයානකයි. හරි. එතකොට අර ගොඩක් දෙනෙක් කුතුහලයෙන් කතා කරන අනිත් පැත්තට යමු, ඩාර්ක් වෙබ් එක. අඳුරු වෙබ් එක. ඒක මොකක්ද ඇත්තටම? අර සර්ෆස් වෙබ්, ඩීප් වෙබ් කියන ඒවත් එක ගත්තම. හරි. මෙහෙමයි. සර්ෆස් වෙබ් කියන්නේ අපි සාමාන්‍යයෙන් Google වගේ search engine එකකින් හොයාගන්න පුළුවන් ඕන කෙනෙක්ට යන්න පුළුවන් වෙබ්සයිට්ස්. මේක මුළු ඉන්ටර්නෙට් එකකින් හරිම පොඩි කොටසක්. 5%ක්වත් නැහැ කියලා කියන්නේ. එච්චර පොඩිද? ඔව්. ඩීප් වෙබ් කියන්නේ සර්ච් එන්ජින් වලට අහුවෙන්නේ නැති පාස්වර්ඩ් එකක් හරි මොකක් හරි බාධකයක් පිටිපස්සේ තියෙන කන්ටෙන්ට් එක. අපේ ඊමේල්, ඔන්ලයින් බැංක් account, cloud storage, ලොකු databases මේවා ඔක්කොම ඩීප් වෙබ්. මේක තමයි අන්තර්ජාලයෙන් 90ක් විතර වෙන්නේ. එතකොට ඩාර්ක් වෙබ්?
ඩාර්ක් වෙබ් කියන්නේ අර ඩීප් වෙබ් එකේම හිතා මතාම හංගලා තියෙන ටෝරු වගේ විශේෂ බ්‍රවුසර් එකකින් විතරක් යන්න පුළුවන් පුටි කෑල්ලක්. ඒ සයිට් වල ඇඩ්‍රස් වල අර අහම්බු අකුරුයි ඉලක්කමුයි ගොඩක් එක්ක .onion වලින් ඉවර වෙන්නේ. ඒකයි අඳුර ගන්න තියෙන ලේසිම ක්‍රමය. එතකොට ඒකට යන එක, ඒ කියන්නේ ටෝ බ්‍රවුසරේ පාවිච්චි කරලා ඩාර්ක් වෙබ් එකට යන එක නීති විරෝධීද? ගොඩක් අය හිතන්නේ එහෙනනේ. නෑ. ටෝ බ්‍රවුසරේ පාවිච්චි කරන එකවත් ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන එකවත් නීති විරෝධී නෑ. හැබැයි එතන නීති විරෝධී දේවල්, ඒ කියන්නේ මත්ද්‍රව්‍ය, අවියායුධ වගේ දේවල් විකුණන මාකට් ප්ලේසස් තව නීති විරෝධී ක්‍රියාකාරකම් වෙන බව ඇත්ත. ඒක බහුලයි. ඒ කියන්නේ එතන තියෙන්නෙම නරක දේවල් විතරද? නෑ, එහෙමත් නෑ. නීත්‍යානුකූල පාවිච්චි කිරීම තියෙනවා. උදාහරණයක් විදිහට රටේ ලොකු සෙන්සර්ෂිප් තියෙන තැන්වල මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් එහෙම නිර්නාමිකව කතා කරන්න තොරතුරු ගන්න. එහෙම දේවලුත් තියෙනවා. ඔව්. BBC, ProPublica වගේ ප්‍රසිද්ධ ආයතන වලටත් ටෝ සයිට්ස්, ඒ කියන්නේ මිරර් සයිට්ස් තියෙනවා. Facebook එකටත් ඩාර්ක් වෙබ් version එකක් තියෙනවා. ඒ වගේම ඊමේල් chat services එහෙමත් තියෙනවා. හැබැයි ඉතින් අර කිව්වා වගේ ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. ස්කෑම් සයිට්ස්, වැරදි කන්ටෙන්ට් පිරීලා. තේරුණා. එහෙනම් අපි අන්තිම මාතෘකාවට යමු. මේ IoT, Internet of Things. දේවල් වල අන්තර්ජාලය. ඒක ටිකක් අලුත් කතාවක්නේ. මොකද ඒ කියන්නේ ඒකේ ආරක්ෂාව ගැන මෙච්චර හිතන්න ඕනේ. IoT කියන්නේ හරිම සරලයි. අන්තර්ජාලයට කනෙක්ට් කරපු ඕනම භෞතික උපකරණයක්. අපේ ගෙදර තියෙන ස්මාර්ට් බල්බ් එකේ ඉඳන් ස්මාර්ට් TV එක, ස්මාර්ට් TV, ෆ්‍රිජ් එක, සමහර විට කාර් එකේ තියෙන සෙන්සර්ස්, කර්මාන්තවල පාවිච්චි කරන සෙන්සර්ස්, වෛද්‍ය උපකරණ මේ ඕන දෙයක් IoT වෙන්න පුළුවන්. මේවා කරන්නේ data එකතු කරනවා, ඉන්ටර්නෙට් එක හරහා data යවනවා, සමහර විට අනිත් devices එක්ක කතා කරනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ IoT devices හදනකොට ඒක හදන කම්පැනි එක ආරක්ෂාව ගැන ලකුවට හිතන්නේ නැහැ. වියදම අඩු කරගන්න ඉක්මනට මාකට් එකට දාන්න බලනවා. ඉතින් ඒ හින්දා මේවායේ ආරක්ෂක දුර්වලතා ගොඩක් තියෙනවා. හැකර්ස්ලට මේවා හරි ලේසි ඉලක්ක. එතකොට මොනවද කරන්න පුළුවන්? මේවා හරහා malware, ransomware පතුරවන්න පුරුවන්. නැත්තම් මේ devices ගොඩාක් එකතු කරලා botnet එකක් හදලා ලොකු cyber attack දෙන්න පුරුම. එවනම් අපි මේ IoT devices පාවිච්චි කරනවා නම් මොනවද ආරක්ෂාවට කරන්න පුළුවන්? මූලිකම වැදගත්ම දේ තමයි අර device එක ගන්නකොට එන default password එක තියෙන්නේ. අර admin වගේ ඒවා. හරියට හරි. අන්න ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕන. ශක්තිමත් password එකක් දාන්න ඕන. ඒක තමයි number 1. දෙවෙනි එක device එකේ software එක, ඒ කියන්නේ firmware එක. ඒක නිතරම update කරන්න ඕන අලුත්ම version එකට. තුන්වෙනි එක පුළුවන් නම් මේ IoT devices ගෙදර හරි ඔෆිස් එකේ හරි අනිත් computers phone තියෙන network එකෙන් වෙන් කරලා වෙනම network එකක තියෙන එක. isolated network එක. එහෙම කරන්නත් පුළුවන්. ඒක ගොඩක් හොඳයි ආරක්ෂාවට. ඊට අමතරව අනවශ්‍ය network ports තියෙනවා නම් ඒවා disable කරන එක, දත්ත යවනකොට encrypt කරනවද කියලා බලන එක, විශ්වාසදායක කම්පැනි එකකින් බඩු ගන්න එක මේ වගේ දේවල්. හරිම පැහැදිලි. එහෙමනම් අද අපි මේ කතා කරපු දේවල් වලින් පේනවා අන්තර්ජාලය අපි යන එනකොට මේ පෞද්ගලිකත්වයයි නිර්නාමික භාවයයි ගැන ඇත්තටම හිතන්න ඕනේ කියලා. අර ඉන්කොග්නිටෝ මෝඩ් එක විතරක් මදි කියන එකයි, ඩාර්ක් වෙබ් එක කියන්නේ කළුයි සුදුයි දෙකම තියෙන තැනක් කියන එකයි, ඒ වගේම අපේ ජීවිතවලට එකතු වෙන මේ IoT දේවල් වල ආරක්ෂාව ගැනත් නිතරම සෝදිසින් ඉන්න ඕනේ කියන එකයි පැහැදිලි. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්නම් හිතන්න. මේ තාක්ෂණය අපේ ජීවිත කොච්චර ලේසි කළත් ඒ ලේසියත් එක්කම එන අපිට නොපෙනෙන අවදානම් ගැන නිතරම ඇහගහගෙන ඉන්න එක අද කාලේ අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ඉතින් අපි පාවිච්චි කරන හැම සේවාවක්ම හැම ගැජට් එකක්ම අපේ ආරක්ෂාවට අපේ පෞද්ගලිකත්වයට කොහොම බලපානවද? ඒ අවදානම් අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන සක්‍රියව හිතන එක මම හිතන්නේ ඒක අපේ හැමෝගෙම වගකීමක්.